අදත් පප්පලගේ ගමට ඒ තරං හොඳ දවසක් නෙවෙයි. හොරෙක් නිසා අසරණ පප්පලාට හිරකූඩුවේ කූරු ගනින්නයි සිද්ධ වෙලා තියෙන්නේ. නංගල කියන්න බලන්න කෙනෙකිලා මල්ලිල අම්පුනි ගන්න. අනි ඕම මෑ අයියෙන් ගන්න. ඕ නන්නේ කෝ. කියලා වැඩක් නෑනේ. අපිත් බීම එකක් බීලා සින්දුවක් කියලා ඉමු. ඒ කතාව නම් හරි. නැව ගිලුණත් බෑන්චුන් කියලා මෙයාලා වගේ බීම එකක් බීලා ඉමු. ඕ දන්නේ. දොර කඩාගෙන ආවේ ඇයි කියලා හැමෝම දන්නව ඇතිනේ. හොරා කණේ කරන්න හොඳ නැති වැඩක්. මේ දනගාගෙන ඉන්නේ. අනේ චූටි පැටියට පොඩි කාලේ මතක් වුණාද? තමුන් ගත්ත පළඳනවා මෙන්න මෙහෙට දෙනවා. අනේ නෑ මං හොරෙක් නෙවෙයි යන්නේ. හරි අපි එක හෙට ගිහිල්ලා බලමුකෝ. ඔයාලා ඔක්කොම අත්තට කුර ගන්නවා. හරි වැඩක් වුණානේ අපේ ගමේ අපිට සාදයක්වත් දාන්න බෑ. මේ රෝමන් කාරයෝ අපේ විනෝද කෑවා. ඔයාලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම මේකට මැදිහත් වෙලා මොනවා හරි කරන්න. අනේ මගේ සූකිරි පැටියෝ ඔයා නම් වීරේ. හැමෝම නැගිටින්න. දැන් නෑ වෙලා තියෙන්නේ. අයියෝ හොඳ හීනයක් බල බල හිටියේ. තව පොඩ්ඩක් වෙලා ඔයාට ඉඳලා එන්න තිබුණානේ. මොකද්ද ප්‍රශ්නේ බුකු බුකු? මගේ පස්සෙන් එන්නකෝ. යන ගමන් කියන්න. ඔයගොල්ලෝ ගිහිල්ලා එනකොට පාන් රාත්තලක් ගේන්න අමතක කරන්න එපා. මොන මොගලොද්ද මේ කරන්නේ? අපි සමන්ටින්න එකක් වගේ හිර කරන්නද හදන්නේ. නිදහස් කරන්න කියනවා පළදනාව කොයිද කියලා. මොන්න අහවල් පළඳනාව ගැනද මේ කියන්න කියනවද? ඔහේ එනවා අපිත් එක්ක යන්න. ඕ දන්නේ. මගෙන් හොරකම් කලා කියන්නේ හරියට රෝමෙන් හොරකම් කලා වගේ තමයි. මේ හොරවල්ලලා හැම ගහලා කිඹුලන්ට දාන්න ඕන උතුමාණනි. අනේ වාට කරන්න හිතන ඕන දෙයක් කරන්න ජනරල්. මට කම්මැලි. නමුල්ල යනවලා. මට කියනවා තමුන් මාලිගාව ඉඳලයි ගියේ. ඒ වෙද්දි අපේ ජොන්ටි උතුමාණන්ගේ පළඳනාව නැති වෙලා තියෙනවා. ඒක කොහෙද හැංගුවේ කියලා අනේ කියනවා. දන්නේ අනේ අර ගොල්ලොත් එක මමත් ඒ වෙලාවේ කෑම කඩේ හිටියේ. ඒගොල්ලන්ගෙනුත් අහන්න. මට කන්න අත් දෙකවත් හොදගන්න බැරුණා තමයි. පොඩ්ඩක් ඉන්න. ඔහොම ප්‍රශ්න කරලා හරියන්නේ නැහැ. බලන්න කොයාගේ ඇඟේ ඇති. අපි මොන හරි කාලා ඉමු. හොඳ හොඳ කෑම තියෙනවා ලැජ්ජ වෙන්න එපා. මේ ඉන්නේ කට්ටිය. අර බීම බිබී හිටපු අහිංසකයෝ ටික ඔයාලට බේරගන්න පුළුවන්ද? මට හිතෙන්නේ හොරා මෙහෙ කොහේ හරි පළඳනාව හංගලා ඇති. එයාලව නිදහස් කරගන්න පුළුවන් අපි කොහොම හරි එක රෝමන් කාරයන්ට හොයලා දුන්නොත් විතරයි. අපි ඉක්මනට එක හොයාගමු. හරි යමු. ඒ වුණාට මට තාම හරි නිදිමතයි යන්නේ. හරි මේ අහන්නකො මල්ලි. ඔයාලගේ ගම ගැන මට විස්තර චුට්ටක් කියන්නකෝ. මං හරි කැමතියි ඕපාදූපවලට. ඔය ගිල්ල හොඳටම ඇති. කොහෙද කියනවා අර පළඳනාව නැත්නම් මං තමුන්ව පළඳනාවක් කරලා බෙල්ල එල්ල ගන්නවා. අනේ සැර කරන්න එපා. මෙයා අනිවාර්යෙන්ම ගම වටේම ගිහිල්ලා පෙන්නයි. එන්නකො යන්න. අපි පොඩි රවුමක් දාමු. හම්බුණාද? නෑනේ. මෙහෙත් නෑ. අපි දැන් මොකද මේකට කරන්නේ? අනේ අසරණයෝ ටික. ඒක යා කොහේ හංගන්නේ නැද්ද?
මෙන්න බොලේ විසේ කුරුට්ටෝටික ඇවිල්ලා දඩෝරියා අද නම් තමුල්ල බේරෙනවා බොරු ඒකනම් හීනෙ තිබ්බ වගේමයි. නියම බාර මං කියපු විදිහටම ඔකොල්ලෝ කළා. අපොයි මං හිතන්නේ කවුරු හරි එනවා වගේ. ඕ ඔයා කිව්ව කෑම කඩේ මේකද මල්ලි හරිම ලස්සනයි මෑල දික්ක කඩක් හරි යන්නෙම නෑ මේ සත්තු ගොඩක් ඉන්නවා වගේ අච්චෝ අමතක කරලමු පැරණි කතා දැන් කතාවට එමු හොඳ කොල්ල වගේ උසපු බලතලාව මට දෙන්න එතකොට ඔයා මට යන්න දෙනවද? අච්චෝ මොකද නැත්තේ පොරොන්දු මං පොරොන්දුවක් වුණානම් ඒක ඉෂ්ට කරනවාමයි ඒක මම මෙතෙන්ටනේ දැන් මේක නෑනේ. අච්චේ මෙදා පොටේ නංවාගේ අනාගතය ගැන හරි කනකාටුයි කොල්ලෝ මන් දැනගත්තා හොඳින් කිව්වට තේරෙන්නේ නෑ නේද එහෙනම් මගේ ක්‍රමයට වැඩේ කරමු ඔයාට ඕන දෙයක් කරගන්න මට දැන් හරි කම්මැලේ අනිත් ගෝල් කාරෙන්ටු වගේම තමුන්ටත් හිරේට තමයි යන්න වෙන්න ඒයි කොටා කුටි ගන්න නැතුව පැත්තකට වෙනවා. යන්නකෝ. මොකු බැටියා. මොඩ බල්ලා හොරාගේ අන්න අර පැත්තටයි යනවා බුකුබුකුවා හොඳින් නේද? හැමදේම සුදු පාටයි. මට මේ ලෝකෙන් යන්න වෙලාව හරි වගේ. ඇත්තට? ඔයා බොරුවට රඟපානවා එහෙම නෙවෙයි. අනේ බුකු මේ හැම දෙයක්ම මගේ වැරදි. මමයි බලඳනාව අරගත්තේ. මොකක්? ඒක හරිම ලස්සනයි. ඉතින් මට ඒකට ආස හිතුණා. රෝමන් කාරයෝ හැමෝම අරන් ගියාට පස්සේ හොරා තිබ්බ තැනින් මං ඒක වෙන තැනක හැංගුවා. අනේ මට හොඳටම ලැජ්ජයි මම මේ කරපු මෝඩ වැඩේට. වෙන්න එපා. ඔයා වැරද්ද බාරගත්තනේ. කාටද ඉතින් මේ වගේ ගැජට් එකක් දැක්කම ආස හිතෙන්නේ නැත්තේ? මොකද කරන්නේ? මේක ගෙදර ගෙනියමුද? නෑ මේක රෝමන් කාරයන්ට දෙන්න ඕනි. ඔයා කියන දෙයක්. මේ තියෙන්නේ අරකනේ. මගේ අතටම ආවා. එන්න අපි යමු. අද දවසට මහ පිස්සුවා. එපා ඔක දීලා යන්න. බය නැතුව එන්න උතුමානනේ මට විශ්වාසයි අපි අනිවාර්යෙන් ඒක හොයා ගන්නවා කියලා අච්චේ අනේ වාට ඕන දෙයක් කරගන්න අච්චෝ මේක කොහොමද අනේ මගේ බල්ල නෙවෙයි මම මේ 104 දුවන පුරුදු වෙන ගමන් හිටියේ බල්ලොන්ට පුහුණුවක් දුන්න හින්දා අඩුවක් ලැබෙනවමයි තමුන්ගේ අඩු ගලවන හරි කලබල වෙන්න එපා දැන් ගිහින් ගමේ කට්ටිය නිදහස් කරන්න ඕක මට දෙන්න ආදට තමු බේරුණ ඒත් කවද හරි දවසක මං අර කිව්ව අඩු ටික ගලවලම තමයි පස්ස බලන්නේ අනිත් මෝඩයා තමයි තමු අර නකුණු බල්ලෝ ටික තමුන්ට හම්බානක නැලුවා ලැටයි මටම හරි අපිට දැන් හොඳට නිදාගන්න පුළුවන් වෙයි නේද පාඩි මේක නම් ඇත්තටම ලස්සන හීනයක් නේද? මොකද අනේ ඔයා කියන්නේ අපිත් යන්න ඔව් අනේ අපිත් එහෙනම් යමු. බීම එකක් බීලා හොඳට විනෝද වෙන්න පුළුවන් නේ. එන්න. ඇත්තමයි අද නම් පුදුම දවසක්
මොනාදනේ නිදිකුම්බරේක වගේ ඉන්නතුව නැගිටින්නකෝ උදේට හොඳට කන්න ඕනේ. මට අද මෙච්චරයිද කන්න දෙන්න. ඔය ජෝඩි කොක්කු හිටික ඔය කාට දාන්න. එයා අදනම් කීයටවත් නැගිටින්න එකක් නැහැ.